Hello guys, මේ තියෙන OnePlus Nord CE 5G ෆෝන් එක. මේ ෆෝන් එක අරගෙන ආවෙත් ගම්පාම මල්ලි කෙනෙක්. ෆෝන් එකේ වෙන කිසිම අවුලක් තිබෙන්නේ නැහැලු. සුපිරියටම පාවිච්චි කරලා හිටියලු. එකපාරම ෆෝන් එක ඔෆ් වුණාලු. ඊට පස්සේ ලෝගෝ එක විතරක් කැරි තියෙනවලු. ඉතින් guys මම ෆෝන් එක ඩිස්ඇසෙම්බල් කරලා ඉවරලා බෝඩ් එක අතර අරන් චෙක් කරලා බලද්දි මට තේරුණා මේකේ CPU එකේ තමයි අවුල තියෙන්නේ කියලා. සමා වෙන්න ඕනේ guys මගේ voice එක ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ රස්නේ ගොඩක් වැඩි නිසා cool drinks බීලා දැන් මගේ උගුර හොඳටම සවුත් වෙලා තියෙන්නේ. කොහොම හරි guys මේ බෝඩ් එකේ CPU repair එක මම කරලා ඉවරයි. මේ බෝඩ් එකේ තිබෙත් Snapdragon chipset එක. Snapdragon chipset ගත්තම හොඳට perform කරනවා. කොච්චර හොඳට perform කරනවද කියලා කියනවා නම් CPU එකේ solder pads dry වෙනකම්ම මේක perform කරනවා. මේ ෆෝන් එකේ තිබ්බ ලෙඩේ තමයි secondary logo stuck. මේක විතරක් නෙමෙයි guys. First logo stuck, secondary logo stuck, no power, not charging, touch not working, camera fail, sounds not working, no graphics, mic not working වගේ ලෙඩ ගොඩක් මේ CPU එක නිසා ඇති වෙන්න පුළුවන්. හැබැයි මොන ලෙඩේ ආවත් ඒකට හේතුව CPU එක තමයි කියලා ඔයාලා ඔලුවට දාගන්න එපා. මොකද technician කෙනෙක් විදියට මම වුණත් ෆෝන් එක ගලවලා check කරලා බලන්න නැතුව CPU කියලා confirm කරගන්නේ නැහැ. ඉතින් guys මේ ෆෝන් එකේ වැඩෙත් ඉවරයි. ඔයාලගේ phones මේ වගේ repair කරගන්න තියෙනවා නම් ඔයාලටත් පුළුවන් දැන් අපිව contact කරගන්න. හැබැයි guys පළවෙනි පාරම ෆෝන් එක අරගෙන එන්න. මොකද guys මේ ෆෝන් එක උනත් වෙන තැනකට දීලා බෝඩ් එක charge කරලා ගෙනාවා නම් මට මේක හදන්න බැරි වෙන්න තිබ්බා.